ඔය දිදි විලි වහ ගන්න මේ මනුස්සයා නූල්පොට දෙයක් තරම් දෙන්නේ නැහැ නේද? බීලා දෙන්නේ. අපෝ නෑ. මං ජීවිතේට බොන්නේ නෑ. පොටින්ම බෝතල් මූඩියක් පාගන්නවා. හොඳ මූඩිය. මං ගෙදරින් යනකොටත් කිව්වා රාලහම් මහත්තයා නිකන් ඉන්න කියලා. අටහගෙන ඉන්නවා ගෑණියේ. මේ නෝනට හැමතිස්සෙම මහත්තයා මෙහෙම බannවද? අපේ කටකොණ්ඩක් බීපු දවසේ ඉස්සරහ. මහත්තයා පොඩ්ඩක් බහැලා එමුද? බැලුමක් පොම්බල බලමුද අපි? රාලහම් මහත්තයා මෙයාව අරයි යන්න. මං මේ වාහනේ ඩ්‍රයිව් කරන් එන්න. නෝනා ඩ්‍රයිව් කරන් එන්නකෝ. අපි මහත්තයා එක්ක යන්න. එන්න මහත්තයා. හොඳයි සම්පූර්ණයක් කෑවනම්. මහත්තයා බොන එක සාදායි. රාලාවි බැරිද මං වෙනුවට මගේ නෝනාව එක්කයි යන්න. පිස්සුද? මේ අපි නයිට් ඩියුටි දාගෙන ඉන්නේ ගෙදර ගෑණිකෙන් බේරෙන්න ඕනේ. නිකන් ඉන්න.